අයිබෝවන් ඔයා දන්නවද පාන්දරම ඒ කියන්නේ හිස් බඩට අපි කන කෑම වර්ග පහක් සමහර විට අපිට අහිතකර වෙන්න පුළුවන්. අපි අද බලමු සුවනුවන channel එකෙන් මේ ගැන. ඔයා උදේට කන මේ කෑම වර්ග පහ ඇත්තටම උදේට කන්න හොඳද නරකද? මේ ගැන නවීන විද්‍යාත්මක හේතු වගේම ආයුර්වේදයේ එන හේතුත් අපි අරගෙන එනවා. 1. කෙසෙල්. කෙසෙල් කියන්නේ හුඟක් අය පාන්දරම හිස් බඩට කන කෑමක්. මේකේ හොඳ පැත්ත තමයි ශක්තිය ඉක්මනින් ලබා ගන්න පුළුවන් වීම. පොටෑසියම් බහුලව තියෙන නිසා හෘදේ වස්තුවටත් හොඳයි. සිද්ධ වෙන්න පුළුවන් නරක දේ තමයි මැග්නීසියම් වැඩි වෙලා බඩේ අසහනකාරී තත්ත්වයක් ඇති වීම. මේක හැමෝටම නිතරම සිද්ධ වෙන එකක් නෙමෙයි. හරි. තව වෙන එකක් දැනගන්න මොකද කරන්නේ? සම්පූර්ණ රොටි බිස්කෝතු හෝ වෙනත් දෙයක් එක්ක කෙසෙල් ගෙඩි කන්න. එහෙම නැතිනම් බත් පාන් හෝ ඕනෑම දෙයක් කාලා ඊට පස්සේ කෙසෙල් කන්න. මෙතනදී ඔයා මතක තියාගන්න ඕන දෙයක් තමයි කෙසෙල් කෑම ශරීර සෞඛ්‍ය පවත්වාගෙන යාමට ඊටාම හිතකර දෙයක් බව. 2. උණු වතුර. පාන්දරම උණු වතුර බොන එක ගැන අපි ඕන තරම් අහලා තියෙනවා. පාන්දර නැගිට ගමන් උණු වතුර බිව්වම තියෙන හොඳේ තමයි ආහාර ජීර්ණයට උදව් වෙනවා. රාත්‍රිය පුරා සිරුරේ එක් රැස් වෙලා තිබුණ විෂ සහිත දේවල් ඉවත් කරනවා. ඒ නිසා උදේට උණු වතුර බොන එක හොඳ පුරුද්දක්. 3. ලෙමන් වතුර. උදේට ලෙමන් වතුර බොන එක දැන් ඉතාම ජනප්‍රිය එකක් වෙලා. උදේම ලෙමන් වතුර බිව්වම ඇඟට C විටමින් ලැබෙනවා. ලෙඩ රෝග අඩු කරනවා. අධික ආම්ලිකතාවය නිසා හිස් බඩට බොනකොට ગેස්ට්‍රයිටිස් තියෙන අයට ගැටලු ඇති වෙන්න පුළුවන්. මිශ්‍ර කරන වතුර ප්‍රමාණය වැඩි කරලා බොන්න. එතකොට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. 4. කෝපි. හුඟක් අයට කෝපි නැතුව දවස පටන් ගන්නත් අමාරුයි. හිස් බඩට කෝපි බිව්වොත් බඩේ ඇසිඩ් ප්‍රමාණය වැඩි වෙලා බඩේ වේදනාවක් එන්න පුළුවන්. උදේට කෑම කාලා ඊළඟට කෝපි බොන්න. ඒක තමයි හොඳම විදිය. 5. යෝගට්. යෝගට් නැත්නම් කිරි උදේ නැගිට ගමන් කන එක හොඳද? මේකත් දෙපැත්තක් තියෙනවා. උදේම හිස් බඩ කෑවම තියෙන සහනය තමයි ગેස්ට්‍රයිටිස් නැති වෙනවා. නරක පැත්ත තමයි රාත්‍රිය පුරාම එක්රැස් වෙලා තියෙන ඇසිඩ් ගතිය නිසා ශරීරයට හිතකර බැක්ටීරියා වර්ග විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා මේවත් මොනවා හරි කෑම එක්ක කන්න. නැතිනම් කෑම කෑවට පස්සේ කන්න. ඉතින් යාළුවනේ පාන්දරට අපි කන කෑම ගැන දැනගෙන ඉන්න එක හොඳයිනේ. ඉතින් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ලයික් කරන්න. තවත් කාට හරි කරන උදව්වක් විදිහට ෂෙයා කරන්න. සුවනුවන channel එක සබ් කරන්න. ඔයාලා මොන ප්‍රදේශවලද ඉන්නේ කියලා ලියාගෙන යන්න. ස්තුතියි.